හරි රැපිඩ් රිවිෂන් 3 පේපර් එකේ ඩිස්කෂන් එක මෙතනින් පටන් ගන්න. අපි මුලින් කෙරි ප්‍රශ්න ටික බලමු. ගණිත අභින්න ගානක් තියෙන ඉන්ඩක්ෂන් ගානක් තියෙන. ඒක කියනවා මෙහෙම for all positive integers of n සියලු ධනාත්මක කියලා මේ n සඳහා r සමානයි 1 සිට n දක්වා එක බෙදීම 5i r ඍණ 4 මේක න 5i r ධන 1 සමානයි n බෙදීම 5i n ධන 1 බව පෙන්වන්න කියලා කියන්නේ. හරි. ඒතර ගණිත අභින්න ගානක අපි දන්නවා සාමාන්‍යයෙන් n සමාන 1 දී සත්‍ය බව පෙන්වන්න ඕනේ. n සමානයි p වලදී උපකල්පනය කරන්න ඕනේ. නැවත p ධන 1 දී සත්‍ය බව පෙන්වන්න ඕනේ. n equals p වලදී prove කරන්න ඕනේ. n equals 1 වලදී prove කරන්න ඕනේ. n equals p වලදී assume කරන්න ඕනේ. n equals p plus 1 වලදී prove කරන්න තියෙනවා. right. මම කන්සිඩර් ගන්නවා මෙහෙම. when n equals to 1 n සමාන 1 විට when n equals to 1 අපි left hand side එක කන්සිඩර් කරොත් වම් අත පැත්ත ගත්තොත් මෙතන r සමාන 1 සිට 1 දක්වා එක බෙදීම 5i r වෙන 4 මේක නා 5i r ධන 1. right. ඒතර r සමානයි 1 ආදේශ කරන්න තියෙන්නේ r සමානයි 1 මේකේ ආදේශ කරලා මේකේ තේරුම බලුවොත් මෙතන කියන්නේ r සමාන 1 සිට 1 දක්වානේ from r equals 1 to 1. ඒතර 1 විතරයි තියෙන්නේ. ඒක මෙතන ආදේශ කරාම එක බෙදීම 5 වතාවක් 1 ඍණ 4 මේක 5 වතාවක් 1 ධන 4. 5න් 4ක් අඩු කරාම මේක නා 1යි 5යි 1යි 6. එතන මෙතන 6න් එකක් එන්නේ. right. ඔය විදිහට අපි දකුණත පැත්ත ගත්තොත් right hand side එක කන්සිඩර් කරොත් දකුණත පැත්ත ගත්තම මෙතන එක බෙදීම 5 වතාවක් 1 ධන 1 එහෙමනම් ඒකත් 6න් එකක් එන්නේ. දැන් මට ලියන්න පුළුවන් වම් අත පැත්ත සමානයි දකුණු අත පැත්ත. the left hand side is equal right hand side therefore එම නිසා n සමාන 1 විට සත්‍ය වේ. therefore the statement is true when n equals to 1. හරි. right. ඊළඟට දෙවෙනි කොටස තමයි n සමානයි p වලදී n සමානයි p විට සත්‍ය බව උපකල්පනය. assuming that the statement is true for n equals to p. එතන නිකම්ම මේකට n සමානයි p ලියන්න තියෙන්නේ. ඒතර r සමානයි 1 සිට p දක්වා එක බෙදීම 5i r ඍණ 4 මේක 5i r ධන 1 සමානයි p බෙදීම 5i p ධන 1ක් එන්නේ. right. ඔන්න අපි උපකල්පනය කරලා තියෙනවා. assume කරලා තියෙනවා. නැවත n සමානයි p ධන 1 විට when n equals to p plus 1 මෙතන ලියන්න පුළුවන් ආය පාරක් වම් අත පැත්ත ගත්තම මේක ලියන්නේ r සමානයි 1 සිට p ධන 1 දක්වා from r equals 1 to p plus 1 මෙතන ur නැත්නම් r term එක වෙන්නේ 1 over 5r minus 4 5r plus 1 5r ධන 1. දැන් මේක මෙහෙමයි වෙන්නේ. මෙතන අපි ලියලා තියෙන්නේ r සමානයි 1 සිට p ධන 1 දක්වා කියලානේ. එතන ඒක අපි මේ උපකල්පනයේ භාවිතයෙන් ලියනකොට මේ assumption එකෙන් ලියනකොට මම ලියන්න ඕනේ මෙහෙම r සමානයි 1 සිට p දක්වා 1 සිට p ධන 1 ලියන්න පුළුවන්. r සමාන 1 සිට p දක්වා මේ පදය එක බෙදීම 5i r ඍණ 4 5i r ධන 1 ඊට පස්සේ p ධන 1 වෙනි පදය p plus 1 term එක ගන්න ඕනේ. p ධන 1 වෙනි පදය කියන්නේ මෙයාට p ධන 1 ආදේශ කරන්න තියෙනවා. එතකොට එක බෙදීම 5 වතාවක් p ධන 1 ඍණ 4 ඊළඟට 5 වතාවක් p ධන 1 ධන 1 ඔන්නෝමයි තියෙන්නේ. 1 සිට p දක්වා පදවල එකතුව වෙන්නේ p බෙදීම 5i p ධන 1 ඊට පස්සේ මේක ලියන්න පුළුවන් එක බෙදීම 5i p ධන 1 වතාවක් මේක 5i p ධන 6. right. දැන් මේකේ පොදු හරය common denominator එක කන්සිඩර් කරන්න තියෙනවා. එතනම ලියනවා මෙයා වැඩි කරොත් p වතාවක් 5i p ධන 6 ධන 1 බෙදීම 5i p ධන 1 5i p ධන 6. මේක සුළු කරාම 5i p වල වර්ගය මෙතන 6i p ධන 1ක් එන්නේ බෙදීම 5i p ධන 1 5i p ධන 6. right. දැන් මේක සාධක වෙන් කරා නම් හරි මේක සාධක වෙන් කරාම මට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේකේ සාධක වෙන්නේ 5i p ධන 1 p ධන 1 බෙදීම මෙතනට ලියන්න පුළුවන් අපිට 5i p ධන 1 5i p ධන 6. එතන මේ දෙන්න කැපෙනවා. ඉතුරු වෙන්නේ p ධන 1 බෙදීම 5i p ධන 6. right. ඊට පස්සේ ඔය විදිහටම දකුණත පැත්ත ගත්තොත් දකුණත පැත්ත සැලකුවාම ඒ කියන්නේ මේක මෙතනට අපි n සමානයි p ධන 1 දැම්මම ඒක ලියන්න පුළුවන් p ධන 1 බෙදීම 5 වතාවක් p ධන 1 ධන 1 එහෙමනම් p ධන 1 බෙදීම 5i p ධන 6ක් එන්නේ. දැන් මට ලියන්න පුළුවන් හරි වම් අත පැත්ත සමානයි දකුණු අත පැත්ත. the left hand side is equal right hand side therefore එම නිසා n සමානයි p ධන 1 විට සත්‍ය වේ. therefore the statement is true when n equal to p plus 1. බාණ්ඩ එක හරිද කියලා.
දැන් සාමාන්‍යයෙන් ගණන් වලදී අන්තිම වාක්‍ය ලියන්නේ ගණිත අභ්‍යන්තර මූලධර්මයට අනුව කියන එක. according to the principle of mathematical induction එක ලියන්නේ නැහැ. නමුත් ඒක papers වල අනිවාර්යයෙන්ම ලියන්න. ඒකට ලකුණු 5ක් සෙට් වෙනවා. ඒ වාක්‍යය දිවර වශයෙන් වගේ ලකුණු 5 උතනින් ගන්න පුළුවන්. බලන්න වැඩේ හරිද කියලා n සමාන 1 පිට අපි සාධනය කරා prove කරා n equals p වලදී assume කරා ආපහු n සමාන p දාන එකේදී උපකල්පන නැත්තම් සාධනය කරලා තියෙනවා. prove කරලා තියෙනවා. right. ඒක හරිද කියලා බලන්න. right. ඊළඟට දෙවෙනි ගාන. දෙවෙනි ගානට ගියාම මේක මෙහෙම එකක් තියෙනවා. එකම ප්‍රස්ථාරයක දෙකම සටහනක මේ ප්‍රස්ථාර හදන්න කියලා කියනවා. Draw the graph of the following on the same diagram. y equals to modulus x squared minus x වර්ගයෙන් 4 මාපාංකය අඳින්න කියනවා. ඊළඟට y සමානයි x වර්ගයෙන් 1 මාපාංකය. දැන් මේ ප්‍රස්ථාර ගත්තොත් මේ වෙච්චර සංකීර්ණ ප්‍රස්ථාර නෙමෙයි. වෙච්චර සංකීර්ණ ඒවා නෙමෙයි. right. මුලින්ම අපි කරන්න ඕනේ y සමාන x වර්ගයෙන් 4 කියන එක අඳින්න. ඊට පස්සේ මාපාංකය ගන්න තියෙනවා. මේකත් එහෙමයි. මේකෙත් y equals to x squared minus 1 කියන එක නම y equals to x squared minus 1 graph එක අඳින්න. පස්සේ ඔගේ modulus එක ගත්තා නම් හරි. modulus of x squared minus 1. හරි. දැන් දෙක මේකෙන් අඳින්න ඕනේ. වැඩේ පටන් ගමුකෝ බලන්න. මුලින්ම අපි x වර්ගය ඍණ 4 කියන එක ගමු. එතන මේක 1 2 3 4 1 2 3 4 1 2 එච්චර නම් ඕනේ. හරි මේ හරියෙන් අපි දාගමු ටිකක් ලොකුට ගත්තොත් ලේසි වැඩේ. 1 2 මෙයා 1 7 2. right. ඒතර y සමාන x වර්ගයෙන් 4 කියලා කියන්නේ මෙහෙම ප්‍රස්ථාරයක් කියන්නේ. right. ඕකේ මාපාංකය ගන්නවා කියන්නේ මතක තියාගන්න x අක්ෂයෙන් පහළ දින කොටස ප්‍රතිබිම්බය ගන්න තියෙනවා. x අක්ෂයෙන් පහළ දින කොටස ප්‍රතිබිම්බය. එතකොට මේක ධන 1 ධන 4 කියලා යන්න ඕනේ. එතන මෙහෙමයි වෙන්නේ. මේකේ නම් මෙහෙම. right. ඕකේ සමීකරණයක් ලියන්න. එතන මේ සමීකරණය වෙන්නේ y සමාන x වර්ගය ඍණ 4. මේක ලියන්න පුළුවන් y සමානයි ඍණ x වර්ගය ඍණ 4. එතන මේක ධන 4ක් එන්නේ. right. ඊළඟට x වර්ගය ඍණ 1 ප්‍රස්ථාරයට ගියොත් x වර්ගය ඍණ 1 ප්‍රස්ථාරය මෙහෙම එකක් එන්නේ. x වර්ගය ඍණ 1 ප්‍රස්ථාරය මෙහෙම මේ දෙන ඡේදනය වෙන්නේ නැහැ. හරි. මේගොල්ලෝ ඡේදනය ඒ කියන්නේ මේ දෙන්න ඡේදනය වෙන්නේ නැහැ. ඕකේ මාපාංකය ගත්තොත් මෙන්න මේ ටික මෙහෙම හැරෙනවා. right. මෙයා මෙහෙම මේකේ නම් මෙහෙම ඊට පස්සේ මේකේ නම් මෙහෙම. එතන මේකේ සමීකරණය වෙන්නේ y සමාන x වර්ගය ඍණ 1 මෙයා හරි මේකේ නම් වෙන්නේ y සමානයි ඍණ x වර්ගය ඍණ 1. බලන්න වැඩේ හරිද කියලා. right. දැන් ඊට පස්සේ අපි ඡේදන ලක්ෂ වලට ගියොත් ඡේදන ලක්ෂ දෙකක් තියෙනවා. මොකද්ද ඡේදන ලක්ෂ දෙක? මෙතන එක ඡේදන ලක්ෂයක් තියෙනවා. ආපහු මෙතන එක ඡේදන ලක්ෂයක් තියෙනවා. දැන් අසමානතාවයක් විසඳන්න කියලා කියනවා. අපි මුලින්ම ඡේදන ලක්ෂ ටික හොයලෙමු. එතකොට මට ලියන්න පුළුවන් අනේ. right. ගානේ දැන් මම ගාන කිව්වේ shade the region that satisfies. right. මේක තෘප්ත කරන ප්‍රදේශය අඳුරු කරන්න කියලා කියන්නේ. ප්‍රස්ථාරය ඇන්දර පස්සේ මේක නා තෘප්ත කරන ප්‍රදේශය වෙන්නේ x වර්ගය ඍණ 1 මේක y මේක නා x වර්ගය ඍණ 4. එතකොට මේ කියන විදිහට මෙයාට වඩා වැඩි වෙන්න ඕනේ. වැඩි හොඳට තේරුම් ගන්න. මේ මාපාංක ප්‍රස්ථාරයට වඩා වැඩි වෙන්න ඕනේ. එතකොට මේ මාපාංක ප්‍රස්ථාරය කියන්නේ කළු පාට කෙනානේ. කළු පාට කෙනාට වඩා වැඩි කියන්නේ එයාට උඩින් ඉන්න ඕනේ. එතකොට මේ පැත්තෙනුත් උඩින් මෙහෙනුත් උඩින් මෙතනින් උඩින් තියෙන්න ඕනේ. මේ කෙනාට වඩා අඩුයි. මෙයාට වඩා අඩුයි කියන්නේ එයාගෙන් පහලින්. එතකොට මේකත් පහලින් මේකෙනත් පහලින් මෙයාටත් පහලින්. එතන ඔගේ පොදු ප්‍රදේශය වෙන්නේ common range එක. පොදු ප්‍රදේශය වෙන්නේ මෙන්න මේ ටික. පොදු ප්‍රදේශය වෙන්නේ මේ ටික. බාන්න වැඩේ හරියදී පොදු ප්‍රදේශය මේ ටික වෙන්න ඕනේ. right. එතන එක ගන්න ලේසි ප්‍රස්ථාරයට ගියන්දා පොදු ප්‍රදේශය ලකුණු කරගන්න තියෙනවා. හරි. ඒකත් බලලා හදාගන්න. right. අපි ළඟ තුන්වෙනි ගානට ගියොත් තුන්වෙනි ගාන එහෙම එකක් තියෙනවා. තුන්වෙනි ගානේ කියනවා මෙන්න මේ බහුපදයේ x ඍණ 2 වර්ගයේ සාධකයක් නම් AB හොයන්න. Find the values of a and b if x minus 2 squared is a factor of the following. right. ඔකට අපි කියනවා පුනරාවර්ත සාධකයක්. repeated factor එකක් කියලා කියනවා. repetitive factor එකක් කියලා කියනවා. පුනරාවර්ත සාධකයක් කියලා කියනවා. පුනරාවර්ත සාධකයක්.
එතන අපි ඔගේ සාධක ප්‍රමේය තියරි වලට ගියොත් ඒක මෙහෙම සිද්ධියක් තියෙනවා. සාධක ප්‍රමේයදී කියන්නේ මම මේක නමක් දැම්මොත් fx කියලා තුන්වෙනි ගාන. ඒතර fx සමානයි x වල ගණය ax වර්ගය ඊට පස්සේ bx ධන 12. කොහොමයි තියෙන්නේ? හරි. එතකොට ඒගොල්ලෝ කියන්නේ මේ fx වල කවුද සාධකයක් වෙන්නේ? x ඍණ 2 වර්ගය සාධකයක් වෙන්නේ. fx ෆන්ක්ෂන් එකේ x - 2 ස්ක්වයර්ඩ් ෆැක්ටර් එකක් වෙනවා කියලා කියනවා. එතකොට මට කියන්න පුළුවන් හරි මෙයාගේ වර්ගය මේකේ සාධකයක් වෙනවා කියන්නේ f2 බිඳුවක් වෙන්න ඕනේ. මෙයාව මේකේ ආදේශ කරාමශ්‍රිතය බිඳුවක් වෙන්න ඕනේ. මෙයාගේ පළවෙනි අවකලන සංගුණකයට x = 2 ආදේශ කරාමත් බිඳුවක් වෙන්න ඕනේ. ෆන්ක්ෂන් එකට අපි x = 2 සබ්ස්ටිටියුට් කරාම ෆන්ක්ෂන් එක 0 වෙන්න ඕනේ. එයාගේ ෆස්ට් ඩෙරිවේටිව් එකට x = 2 සබ්ස්ටිටියුට් කරොත් ඒත් එයා 0 වෙන්න ඕනේ. හරි. රයිට්. ඔතනින් වඩ පුළුවන් සමීකරණ දෙක ගන්න. මම ඒක ලියාගත්ත ඊට පස්සේ වැඩේ ලේසියිනේ. එතකොට f2 කියලා කියන්නේ 2 ඝනය a වතාවක් 2 වර්ගය b වැඩි කිරීම 2 ධන 12 සමානයි බිඳුවයි. 8 ධන 4යි a 2යි b ධන 12 සමානයි බිඳුවයි. මෙතනින් අපිට ලියන්න පුළුවන් 4යි a ධන 2යි b සමානයි ඍණ 20ක් එන්න. දෙකෙන් බෙදුවම 2යි a ධන b සමාන ඍණ 10යි. මේ අපේ පළවෙනි සමීකරණය. හරි. රයිට්. ඊළඟට f' 2 කියද්දී ඔය ඉස්සලම f' x හොයන්න ඕනේ. එතකොට f' වල ලියන්න පුළුවන් 3යි x වල වර්ගය 2යි ax ධන b. f' 2 සමානයි 3 වතාවක් 2 වර්ගය 2යි a වතාවක් 2 ධන b. මෙයා බිඳුවක් වෙනවා 12 ධන 4යි a ධන b. එහෙමනම් 4යි a ධන b සමානයි ඍණ 12යි මේ දෙවෙනි සමීකරණය. රයිට්. දැන් දෙවෙනි සමීකරණයෙන් පළවෙනි කෙනාව අඩු කරන්න 4යි a ධන b ඍණ 2යි a ඍණ b සමානයි ඍණ 12. මෙතන ඍණ 10 තියෙන ධන 10ක් එන්නේ. මෙතන කැපෙනවා 2යි a සමානයි ඍණ 2යි a වලගේ ඍණ එකක් එන්නේ. a සමානයි ඍණ 1යි කියලා ගත්තට පස්සේ දැන් ඔයාලට b වලගේ ලේසියෙන් මෙතනින් හොයාගන්න පුළුවන්. a ඍණ එකක් වෙනවා කියන්නේ b වලගේ 12ක් වෙන්නේ. බණ්ඩේ ටික හරිද කියන්නේ? රයිට්. ඔන්න a b අගයන් ටික හොයලා තියෙනවා. ඒවාට ඉදිරි සාධකද සොයා a හා b එම අගයන් නැති විට මෙන්න මේ අසමානතාවය ධනවන පරිදි x අගය පරාසය සොයන්න. Find the remaining factors and find the remaining factors and when a and b have those values find the range of values of x such that so and so are right. Inequality එකක් අසමානතාවයක් තියෙනවා. මුලින්ම මේක සාධක වලට වෙන් කරගෙන ඉමු. right බලන්න විස්තරය හරිද කියලා. දැන් අපි ශ්‍රිතය ලියුවොත් fx සමානයි මෙතන තියෙන්නේ x වල ඝනය a වලගෙන් ඍණ එකක් ඍණ x වල වර්ගය b වලගෙන් 12ක් ධන 12යි x ධන 12ක් එන්නේ ධන 12යි x ධන 12 right. මෙතන වැරදි. මෙතන b වලගේ 12 නෙමෙයි b වලගේ වෙන්න ඕනේ ඍණ 8. b වලගේ ඍණ 8ක් එන්න ඕනේ. බලන්න ඒක හර නේද කියලා. ඍණ 8යි. ඔව් b වලගේ ඍණ 8ක් එන්න ඕනේ. ඒතර මෙතන b ඍණ 8ක් එන්න ඕනේ. හරි. දැන් මේකේ සාධක වෙන් කරන්න වල එක සාධකයක්. දැන් ඇත්තට මේකේ වර්ගයේ සාධකයක් නිසා මේක බෙදමු. fx සමානයි x ඍණ 2කින් බෙදුවම මෙතනින් එන්නේ x වල ගන්න x වලින් බෙදුවම x වල වර්ගයක් එනවා. මේ දෙන්න වැඩි කරාම ඍණ 2x වර්ගයක් එන්නේ. අපිට ඍණ x වර්ගයක් ඕනේ. ඍණ 2x වර්ග ඍණ x වර්ගයක් කරන්න අපි අතින් ධන x වර්ගයක් දාමු. ධන x වර්ග x වලින් බෙදුවම මෙතන ධන x කෙනෙක් එන්නේ. මේ දෙන්න වැඩි කරාම ඍණ 2x මේක ඍණ 8x. ඍණ 2x ඍණ 8ෙන් ඍණ 8ක් කරන්න ඍණ 6x කෙනෙක් දාන්න එයා බෙදුවම ර්ණ 6යි. අපි කියලා දෙනවා මේකේ සාධක හරිද කියලා බලන්න පුළුවන් කොහමද? මේ නියතය හා මේ නියතය වැඩි කරාම ධන 12ක් එන්න ඕනේ. හරි. දැන් ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් fx සමානයි x ඍණ 2 වතාවක්. මේකේ සාධක වෙන් කරන්න පුළුවන්. මේකේ සාධක වෙන්නේ x ධන 3 x ඍණ 2. හරි. එහෙනම් මම මේක ලියනවා fx සමානයි x ඍණ 2 වර්ග x ධන 3. right. වැඩි පැහැදිලි. දැන් කියනවා මේ ශ්‍රිතය විශාලයි හෝ සමාන බිඳුවක් වෙන x අගයන් සොයන්න. එතකොට ශ්‍රිතය එහෙමම තියෙන්නේ. ඒතර fx
විශාලයි හෝ සමානයි බිඳුවක් වෙන x ආගයන් එහෙනම් මට ලියන්න පුළුවන් x ඍණ 2 වර්ගය x ධන 3 විශාලයි හෝ සමානයි බිඳුවේ සංඛ්‍යා රේඛාවක් මතින්. මෙතනින් ධන 2ක් එනවා මෙයා ඍණ 3යි. මෙයාට අඩු වගේ ඍණ 5 බය ගත්තාම මෙතන වර්ගයක් නිසා මෙයා ධන මේක න ඍණ. මේක ඍණ වෙනවා. මෙයාට තියෙන්නේ ඔත්තේ දර්ශකයක් ඔඩ් ඉන්ඩෙක්ස් එකක් හින්දා මේක ධන මෙයාත් ධනම තමයි වෙන්නේ. හරි? right දැන් මෙතන සමානයි බිඳුව තිබ්බේ නැත්නම් පොඩි අවුලක් තියෙනවා. එතකොට වාට මේ දැන් ධන කියන ප්‍රදේශය හොයන්න කියලා කිව්වම මේ ටික සලකන්න පුළුවන්. ඒකනේ අහන්නේ අපෙන් ධනාගයන් ටික හොයන්න කියලා කියන්නේ. නමුත් මෙතන සමාන කිරීම තිබ්බේ නැත්නම් මේ ඉක්වල් සයින් එක තිබ්බේ නැත්නම් වා මේක අසමානතා දෙකකින් ලියන්න ඕනේ. ඍණ 3 ඉඳන් ධන 2 2 ඉඳන් අනන්තය. නමුත් මේකේ එහෙම ප්‍රශ්නයක් නැහැ. අපිට කෙලින්ම මේ ආගයන් ටික ගන්න පුළුවන්. එහෙනම් මට අවසාන උත්තරය ලියන්න පුළුවන් x විශාලයි හෝ සමානයි x විශාලයි හෝ සමාන ඍණ 3යි කියලා ගන්න පුළුවන්. බාණ්ඩේ වැඩේ හරිද කියලා. ඒකත් බලලා හදාගන්න. ඒ ගාන ලේසි. තුන්වෙනි ගාන හරි සරලයි. හැබැයි විභාගයට නම් මේව ගානක් එන්නේ නැහැ. මේක අපි දාලා තියෙන්නේ සංකීර්ණ සංඛ්‍යා ගාන තාම දන්නේ නැති හින්දා මේක දාලා තියෙන්නේ. ඒතර මෙහෙම එකක් බහුභාෂිත වලින් අපිට ගානක් විභාගයට සාමාන්‍යයෙන් එන්නේ නැහැ. right. ඒකේ එහෙමයි අපි ඊට පස්සේ 4 ද්විපද ප්‍රසාරණය binomial expansion කියන එක බලමු. 4 වෙනි එක. දැන් the term independent of x of the binomial expansion so and so is p and the term independent of x of the following is q. If the following terms are 3 consecutive terms of an arithmetic series, show that so and so. මෙන්න මේ ප්‍රසාරණයේ x වල ස්වායත්ත පදය p ද මේ කෙනාගේ x වලින් ස්වායත්ත පදය q ද කියලා කියනවා. මේ පද කීපය සමාන්තර ශ්‍රේණියක අනුයාත පද තුනක් වෙනවා නම් මේක සාධනය කරන්න කියලා කියන්නේ. හරි. right. වැඩේ පටන් ගමු මෙහෙම. දැන් ඔයාලට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මෙන්න මේ වගේ කෙනෙක් වදුන්නම කොහොමද මේකේ ඔය කියන ආකාරයේ පදයක් හදාගන්නේ? මෙතන තියෙන්නේ 3යි x වල ඝනය 3යි x වල ඝනය ධන 6 බෙදීම x වල වර්ගය. මෙතන තියෙනවා එයාගේ පහේ බලය. හරි පහේ බලයක් තියෙනවා. එතකොට මම කියලා තියෙනවා මේ තැන් දෙකේම x ඉන්නවා. variables මේ තැන් දෙකේම තියෙනවා නම් අපිට එකපාර ලියන්න බෑනේ. මේක r වලින් ලියන්න ඕනේ. එහෙනම් මම ලියනවා දැන් ඔක r term එක නෙමෙයි r වෙනි පදය නෙමෙයි කීවෙනි පදේද එහෙම අදාළත් නැහැ. අපි නම් r වලින් ලියන්න තියෙනවා. එතන 5යි cr 6 බෙදීම x වල වර්ගයේ r 3යි x වල ඝනයේ 5 ඍණ r 5යි cr 6 බෙදීම x වල වර්ගයේ r 3යි x වල ඝනයේ r right. තේරුම් නැති කෙනෙක් ඉන්න අයිඩියා නැති කෙනෙක් ඉන්න මේමයි කතාව. මෙතන 5 නිසා කොහොමත් 5යි cr කියලා ලියන්න මේ කෙනාව r වෙනි බලය මෙයාගේ r to the power of r ගන්න මෙයාව ලියන්න 5 - r 5 ඍණ r කියලා ලියන්න. එතකොට මේක ලියන්න පුළුවන් 5යි cr මේක 6යි r x වල ඍණ 2යි r මේක 3යි 5 ඍණ r x වල 5 3 15 ඍණ 3යි r කෙනෙක් එන්නේ. බාණ්ඩේ වැඩේ හරිද කියලා. දැන් ඊට පස්සේ 5යි cr 6යි r 3ේ 5 ඍණ r මෙතන x වල 15 ඍණ 5යි r කෙනෙක් එන්නේ. දැන් ඒගොල්ලෝ කියන්නේ x වලින් ස්වායත්ත පද the term independent of x x වලින් ස්වායත්ත පදය කියන්නේ x වල බිඳුවනේ. එතන මේක ලියන්න පුළුවන් 15 ඍණ 5යි r 15 ඍණ 5යි r සමානයි බිඳුවයි r සමානයි 3යි. එතන r වලගේ තමයි මුලින්ම හොයාගන්න ඕනේ. ඒ කියන්නේ x වලින් ස්වායත්ත පදය කියන්නේ x වල බිඳුවනේ. එතන මෙතන x වල බිඳුව දර්ශකයේ බිඳුව වන පරිදි r ව මුලින්ම හොයාගන්න ඕනේ. මෙතන r වැලියු එක හොයන්න ඕනේ. මේක නාගේ ඉන්ඩෙක්ස් එක 0 වෙන විදියට. right r වැලියු එකක් වෙලා තියෙනවා. දැන් වාගේ ඒගොල්ලෝ කියන්නේ සංගුණකයේ coefficient එක ගන්න ඕනේ. එතන මෙතනට r සමාන 3 ආදේශ කරා නම් හරි. එතන 5යි c3 6යි 3 ඊට පස්සේ 3ේ වර්ගය. right ඔන්නෝමයි තියෙන්නේ. අපි සුළු කරන්න යන්නේ නැහැ. දැනට ඒක එහෙම තියමු. මේ 5යි c3 නම් සුළු කරාට කමක් නැහැ. මොකද මේක p වලට සමාන කරන්න ඕනනේ. එතන 5යි c3 කියලා කියන්නේ 5ේ ක්‍රමාරෝපිතය 3ේ ක්‍රමාරෝපිතය 5න් 3ක් අඩු කරාම 2ේ ක්‍රමාරෝපිතය 6ේ ඝනය වතාවක් 3ේ වර්ගය සමානයි p. දැන් ඒතකොට මට ලියන්න පුළුවන් p සමානයි 5 වැඩි කිරීම 4 වැඩි කිරීම 3ේ ක්‍රමාරෝපිතය මෙතන 3ේ ක්‍රමාරෝපිතේ වතාවක් 2 වැඩි කිරීම 1 වතාවක් මෙතන 6ේ ඝනය 3ේ වර්ගය මේ දෙන්නත් කැපෙනවා මෙයත් දෙකක් වෙනවා. ඒතර p සමානයි 10 වතාවක් 6ේ ඝනය 3ේ වර්ගය. ඔන්නෝමයි තියෙන්නේ. right දෙවෙනි එකට යමුකෝ.
දෙවෙනි එකේ සිද්ධිය වෙන්නේ මෙන්න මෙය x වල වර්ගය ධන 9යි a බෙදීම x වල වර්ගය මේ කෙනාගේ 4 බලය. එතන මේක අපිට ලියන්න පුළුවන් 4යි cr 9යි a බෙදීම x වල වර්ගයේ r මෙතන x වල වර්ගය 4 ඍණ r. right මේක සුළු කරමු. 4යි cr 9යි a වල r මෙතන x වල ඍණ 2යි r මෙතන x වල 8 ඍණ 2යි r. දැන් මේ දෙන්නව එකට සෙට් කරාම මට ලියන්න පුළුවන් 4යි cr 9යි a වල r x වල 8 ඍණ 4යි r. දැන් x වලින් සොයාගත්තා එක ඉන්ඩිපෙන්ඩන්ට් ටර්ම් ඔෆ් x කියලා කියද මේක බිඳුවට සමාන කරන්න ඕනේ. ඒකත් බලමු. 8 ඍණ 4යි r සමානයි 0යි r සමානයි 2ක් කියන්නේ. දැන් ඒ කෙනාව නැවත මේකේ ආදේශ කරන්න තියෙනවා. r සමානයි 2 මෙතනට ආදේශ කරා. right. එතකොට ඔයාලට ලියන්න පුළුවන් ඒකේ සංගුණකය වෙන්නේ q. එහෙමනම් q සමානයි 4යි c2 9යි a වල වර්ගය. 4යි c2 අපිට ලියන්න පුළුවන් 4 ක්‍රමාරෝපිතය 2 ක්‍රමාරෝපිතය වතාවක් 2 ක්‍රමාරෝපිත 9යි a වල වර්ගය. එතන 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 2 ක්‍රමාරෝපිතය 2 ක්‍රමාරෝපිතය 2 වැඩි කිරීම 1 මේක 81යි a වල වර්ගයක් ඉන්නේ මේ දෙන්න කැපෙනවා මෙයාත් 2යි. එතන 3 ගණන් 2 6 වතාවක් 81යි a වල වර්ගය මේක තමයි q. හරි. right බාන්න එතකොට ඔයාලට මේක පුළුවන්ද කියලා. දැන් මේක ටිකක් දිගයි මේ ගාන ප්‍රසාරණයන් අරගෙන සංගුණ ටික හොයාගන්න තියෙනවා. දැන් ඒගොල්ලෝ කියනවා මෙන්න මේ පද තුන 20 වැඩි කිරීම 3/5 ඊළඟට p හා q මේ තුන් දෙනා සමාන්තර ශ්‍රේණියක පිටනවා කියලා කියනවා. ජියොමෙට්‍රික් සීරීස් එක තියෙනවා. ඒතර අපි දන්නා පද තුනක් සමාන්තර ශ්‍රේණියක ජියොමෙට්‍රික් නේ අරිත්මැටික් සීරීස් එක. පද තුනක් අරිත්මැටික් සීරීස් එකක් සමාන්තර ශ්‍රේණියක තියෙනවා නම් අපි කියනවා මේ පළවෙනි පදය හා අවසාන පදය එකතු නිකන් මෙහෙම හිතන්නකෝ. ABCD terms තුනක් තියෙනවා. මේ ABCD terms තුන අරිත්මැටික් සීරීස් එක තියෙනවා කියලා කියනවා. මේ පද තුන සමාන්තර ශ්‍රේණියක පිටනවා නම් අපි කියනවා පළවෙනි දෙන්නාගේ එකතුව මැද පෙනාවෙන් දෙගුණයක් මැද කෙනාගේ දෙගුණයට සමාන වෙන්න ඕනේ. ඒ දන C සමාන 2v කියලා කියනවා. එහෙනම් මෙතන 20 වැඩි කිරීම 3/5 ධන q සමානයි 2p. එතකොට q වලගේ වෙන්නේ 20 වැඩි කිරීම 3/5 q කියලා කියන්නේ 6 වැඩි කිරීම 81 a වර්ගය 2 වතාවක්. p කියලා කියන්නේ 10 වැඩි කිරීම 6 ඝනය වතාවක් 3 වර්ගය. එතන මෙතන මර ලියන්න පුළුවන් මෙහෙම 81යි කියලා කියන්නේ 3 ඒවා 4ක්. එතන මෙතන 81 9ෙන් බෙදුවම 9යි. මෙයා 9යි. මෙතන තව 3 ඒවා 3ක් ඉතුරු වෙනවා. හරි. ඊට පස්සේ මෙතන මම ලියනවා 20 වැඩි කිරීම 3 3ක් කියන්නේ ඒක අවුලක් නැහැ නේ. 6 ලියන්න පුළුවන් 3 වැඩි කිරීම 2 වතාවක් 3 වැඩි කිරීම 3යි a වර්ගය සමානයි මේක ලියන්න පුළුවන් 2 වැඩි කිරීම 10 6 කියන්නේ 2 වැඩි කිරීම 3 2 ඝනය වතාවක් 3 ඝනය. එතන මෙතන 3 ඝනයක් තියෙනවා 1යි 2යි 3යි 3යි. right. තව මේක අපි දෙකෙන් බෙදුවොත් මේක නා දෙකෙන් බෙදනවා මේක නා දෙකෙන් බෙදනවා මෙයා 10යි. එතන 10 සමාන 10 ධන a වල වර්ගය සමානයි මෙතන 80ක් එන්නේ. එහෙමනම් a වර්ගය සමානයි 70යි a සමානයි අපිට එතන a කියන කෙනා ධන කියලා වගේ විස්තරයක් දීලා නැහැ. ධන හොරණක් කරන සලකන්න ප්ලස් මයිනස් එකක් දාන්න ඕනේ මූල 70ක් කියලා ලියන්න පුළුවන්. බලන්න වැඩේ හරිද කියලා. ඒතර මේකේ සාමාන්‍යයෙන් වැදගත් කාරණා ටික වෙන්නේ මෙන්න මේ ටික හොයන එක මේ r වලින් පදේ ලියලා ඒ ටික ගන්න එක. ඒතර මේක හා මේක නා හා මේක නා right ඒ ටික බලලා හදා ගන්නකො බං. right පස්වෙනි ගානට ගියාම සීමා ගානක් තියෙන ලිමිට්ස් ගානක් තියෙන. ඒක කියනවා මෙහෙම limit when x approaches to +3 square root of x minus 2 minus 1 divided by x minus 3 squared into sin root x minus root 3. x කියන එක නම් තුනට ආසන්න වෙද්දී වර්ගමූල x න 2 ඍණ 1 බෙදීම x න 3 වර්ගය සමානයි මෙහෙම කියලා කියනවා. ඒතර මේක නම් වල මම කියලා දෙන මුලින්ම වර්ගමූලයක් සහිත අන්තරයක් තිබ්බොත් ස්ක්වයර් රූට් එකක් එක්ක ඩිෆරන්ස් එකක් තිබ්බොත් අපි මුලින්ම කරන්න ඕනේ එයාගේ ප්‍රතිබද්ධය කොන්ජුගේට් එකකින් මල්ටිප්ලයි කරන්න ඕනේ. ඒතර අපි මේක පොඩ්ඩක් මෙහෙන් තියලා
limit x තුනට ආසන්න වෙද්දී limit when x approaches to +3 root x minus 2 minus 1 denominator එක මම 1 කියලා ගන්න හරයට එකයි කියලා අරගෙන මේක ප්‍රතිබද්ධයි conjugate එකෙන් multiply කරා නම් හරි x minus 2 plus 1 මෙතනත් square root of x minus 2 plus 1 into මෙතන sin root x minus 1 root x minus 1 root 3 divided by x minus 3 squared x න 3 වර්ගය තමයි තියෙන්නේ හරි ඊට පස්සේ අපි කොහොමද මේ ප්‍රතිබද්ධයෙන් වැඩි කරේ මෙයාව සුළු වෙන විදිහටනේ ඒතර හරය අවුලක් නැහැ මෙයාව ලස්සනට දෙන්න මේක වෙනම එළියට නම් සීමාවක් අරගෙන ඒක සුළු කරන්න ඒතර ලිමිට් x කියන එක න 3ට ආසන්න වෙද්දී මේක x ඍණ 2 ඍණ 1 බෙදීම x ඍණ 3 වර්ගය තියෙනවා වතාවක් මේක sin root x මූල x ඍණ 3 සමානයි හරය ගත්තම මේක ලියන්න පුළුවන් ලිමිට් x කියන එක න 3ට ආසන්න වෙද්දී එක බෙදීම වර්ගමූල x ඍණ 2 ඍණ 1 ඔන්නමයි තියෙන්නේ මෙතන මේ සුළු කරන්න පුළුවන් x ඍණ 2 ඍණ 1 x ඍණ 3 එක පදයක් මෙතනින් කැපෙනවා හරි right දැන් මෙතන අපි ලියන ලිමිට් x කියන එක න 3ට ආසන්න වෙද්දී එක බෙදීම x ඍණ 3 වතාවක් මෙතන sin මූල x ඍණ මූල 3 මෙතනට අපි 3 ආදේශ කරමු මේක ධන වෙන්න ඕනේ 3 ආදේශ කරාම 3 ඍණ 2යි කියන්නේ 1යි 1 වර්ගමූල 1 1 ධන 1 භාගයක් වෙන්නේ. ඒතර මේකේ නා භාගයයි. ඒ ප්‍රශ්නෙත් හරියි. දැන් මෙතන තමයි හදාගන්න තියෙන්නේ. එතන මේකෙදී මම බලනවා කොහොමද අපි මේ කොට සුළු කරන්න කියලා. මේක ලියන්න බලන්න ලිමිට් x කියන එක නා 3ට ආසන්න වෙද්දී දැන් තේරුම් ගන්න මෙතන මේ sin ඇතුලේ තමයි වර්ගමූල කතාවක් තියෙන්නේ. ඒතර මේකට අපිට ප්‍රතිබද්ධයක් වැඩි කරන්න බෑනේ. ඒකට මොකුත් කරන්න බෑ. ඒ නිසා මේක මම ලියනවා මේ විදිහට x ඍණ 3 කියන එක ලියන්න පුළුවන් x ඍණ 3 ලියන්න පුළුවන් මූල x වල වර්ගය ඍණ මූල 3 වර්ගය මූල x වල වර්ගය ඍණ මූල 3 වර්ගය ඕකට අපි දා ගන්නවා මූල x ඍණ මූල 3 ඊළඟට මූල x ධන මූල 3 දැන් එතකොට මේක මම ලියනවා මූල x ඍණ මූල 3 වෙනම ලියනවා මූල x ධන මූල 3 කියලා. දැන් හරිනේ. මේ කෝණය මෙතන තියෙනවා. මේකත් අපිට ඒ ආකාරයෙන් හදා ගන්න පුළුවන්. එහෙමනම් අර වැඩි කිරීම භාගය කියලා එකකුත් එළිය තියෙනවා. දැන් ඕක සුළු කරගන්න තියෙනවා. එදින අපිට ලියන්න පුළුවන් ලිමිට් x කියන එක න 3ට ආසන්න වෙනවා කියන එක ලියන්න පුළුවන් මෙහෙම. ලිමිට් මූල x කියන එක නැත්නම් මූල x ඍණ මූල 3 බිඳුවට ආසන්න වෙනකොට sin මේක වෙන්නේ මූල x ඍණ මූල 3 බෙදීම මූල x ඍණ මූල 3 වතාවක් මේකට වෙනම සීමාවක් ලියන්න ලිමිට් x කියන එක න මූල 3ට ආසන්න වෙද්දී එක බෙදීම මේක මූල 3 ධන මූල 3 වතාවක් මේක භාගයක් වෙන්නේ මේක එකක් වෙනවා එක වතාවක් මෙතන 2යි මූල 3 වතාවක් භාගය 4යි මූල 3ක් එන්නේ. right. බාණ්ඩේ වැඩේ හරිද කියලා. ඒතර උත්තරය 4යි මූල 3ක් එන්න ඕනේ. 6 වෙනි ගාන. අපි 6 වෙනි ගානට ගියොත් බාණ්ඩේ වැඩේ හරිද කියලා ප්‍රශ්නාංක 6. 6 තියෙන y සමානයි ln වතාවක් නැත්නම් x වතාවක්. x ln kx වල වර්ගය දාන එක මේක අවකලනය කරාම මර ලියන්න පුළුවන් dy බෙදීම dx ගුණිතයක් නේ තියෙන්නේ එක වතාවක් ln kx වර්ගය දාන එක දාන x කියන එක නෑ ඔහොම තියන්නේ මේ අවකලනය කරාම එක බෙදීම kx වර්ගය දාන එක මේ අවකලනය කරාම 2යි kx කෙනෙක් එන්නේ right ඒක පොඩ්ඩක් සුළු කරලා තිබ්බම මර ලියන්න පුළුවන් dy බෙදීම dx සමානයි dy බෙදීම dx සමානයි ln kx වල වර්ගය ධන එක ධන 2යි kx වල වර්ගය බෙදීම kx වර්ගය ධන එකක් එන්නේ. බාණ්ඩේ වැඩේ හරිද කියලා. දැන් අපි උත්තරය දිහා බලමු. උත්තරයට ගියාම බැලුවම දැන් මේක තමයි අවකලනය කරන්න කියලා කියන්නේ. මම මේකේ k සමාන 1 පිට කියලා ගන්න. මොකද අපි ඊළඟ කොටසේදී k අකුරක් නැහැ. ඒ නිසා මේ k සමාන 1යි කියලා ගත්තොත් මට එතන ලියන්න පුළුවන්. dy බෙදීම dx සමානයි මේක ln x වර්ගය දාන එක 2යි x වල වර්ගය බෙදීම x වර්ගය දාන එකක් එන්නේ. හරි. right දැන් අනුකලනය කරන්න තියෙන්නේ.
එතකොට අනුකලනයේ කොටසට ගියොත් ඒකේ තියෙනවා අනුකලන මෙතන 2x වල වර්ගය බෙදීම x වර්ගය ධන 1 ධන ln x වර්ගය ධන 1යි dx. මේ කොටස වෙනුවට මට කෙලින්ම dy බෙදීම dx කියලා දාන්න පුළුවන්. බාන්න වැඩේ හරිද කියලා. එතන මෙතන dy බෙදීම dx කියලා දැම්මම මේක අපිට ලියන්න පුළුවන් මේ විදිහට අනුකලන dy බෙදීම dx dx. එතන මෙයාව x වලින් අනුකලනය කරනවා කියන්නේ y කියන එක නාම තමයි. හැබැයි මතක තියාගන්න අපි k සමාන 1යි කියලා ගත්තනේ. එතන k සමාන 1 ආදර්ශ කරාම මේකේ උත්තරය වෙන්න ඕනේ x වතාවක් ln x වර්ගය ධන 1 ධන c අභිමත නියතයක් එකතු කරන්න ධන c කෙනෙක් එන්න ඕනේ. right. ඕක තමයි 6 වෙනි ගාන. 7 y සමානයි 2 බෙදීම 1 ධන x වර්ගය කියලා දීලා තියෙනවා. y equals to 2 over 1 plus x squared. find dy over dx. dy බෙදීම dx සොයා මෙන්න මේ ලක්ෂයේදී ස්පර්ශකයේ අනුක්‍රමණය සොයන්න. find the gradient of the tangent. right. ඒකත් පුළුවන් නේ. 7 වෙනි ගානට ගියාම y සමානයි දැන් dy බෙදීම dx හොයන්න තියෙන 1 බෙදීම x වල වර්ගය. එතන මට ලියන්න පුළුවන් මේ විදිහට dy බෙදීම dx දැන් බෙදීමක් කියලා ගත්තොත් මේ අවකලනය කරාම බිඳුවයි ඍණ 2 වතාවක් හරය අවකලනය කරාම 2x බෙදීම 1 ධන x වල වර්ගයේ වර්ගයක් එන්නේ. දැන් එතකොට dy බෙදීම dx සමානයි ඍණ 4x බෙදීම 1 ධන x වල වර්ගයේ වර්ගය. කොහොමයි තියෙන්නේ? දැන් අපිට කියනවා ස්පර්ශකයේ අනුක්‍රම ටැන්ජන්ට් එක ග්‍රේඩියන්ට් එක ගන්න කියලා කියන්නේ. ඕකට x සමාන 3 ආදේශ කරනවා හරි. ඒතර x සමාන 3 මේකට ආදේශ කරාම dy බෙදීම dx සමානයි ඍණ 12 මෙතන 1 ධන 3 වර්ගයේ වර්ගය. ඒක 3 වර්ගයේ 9යි 10 10 වර්ගයේ ඉන්නේ 100. ඍණ 12 බෙදීම 100 මේක 4ෙන් බෙදුවම ඍණ 3 බෙදීම 25ක් එන්නේ. ඍණ 3 බෙදීම 25. right. ස්පර්ශකයේ සමීකරණය ටැන්ජන්ට් එකේ ඉක්වේෂන් එකක් හොයන්න කියලා කියනවා. එතන 3,15 වෙනි ඛණ්ඩාංකය වෙන්නේ 3,5න් 1. එතන y ඍණ 5න් 1 බෙදීම x ඍණ 3 සමානයි ඍණ 3 බෙදීම 25. හරස් ගුණ කරාම මේක 25යි y ඍණ 5 සමානයි ඍණ 3යි x ධන 9. 25යි y ඍණ 5 සමානයි ඍණ 3යි x ධන 9. එහෙමනම් 25යි y ධන 3යි x ඍණ 14 සමානයි බිඳුව. ඔක තමයි ස්පර්ශකයේ සමීකරණය වෙන්නේ. ස්පර්ශකයේ x අක්ෂය කපන ලක්ෂ්‍ය පුළුවන් නේ. x අක්ෂය ඡේදනය කරන ලක්ෂ්‍ය the coordinate at the point where the tangent intersect the x axis. ඒ කියන්නේ y equals 0 නේ y සමාන බිඳුව ගන්න තියෙනවා. y බිඳුවක් කරාම x වලගේ 14 බෙදීම 3ක් එන්නේ. එහෙමනම් මේක ලියන්න පුළුවන් 14 බෙදීම 3 කමා බිඳුව. right. ඒක අනත් ලේසි මහ ලොකු දෙයක් නෑ නිකම්ම අවකලනය කරලා ස්පර්ශකයේ සමීකරණය හොයන්න තියෙනවා. right. බාණ්ඩ එක හරිද කියලා. Let the points A and B so and so. C is the point where the line AB internally bisect to the ratio 2:1. A හා B ලක්ෂ දෙකක් දීලා තියෙනවා. C අනු AB රේඛාව දෙකට එක අනුපාතයෙන් බෙදන්නා වූ ලක්ෂය. එතන මේක AB මේක නා C. එතන මේක නා 1යි මෙයා 2. දෙකට එක 2:1 ratio එකකින් තමයි ඉන්ටර්සෙක්ට් කරනවා කියලා කියන්නේ. A වල කෝඩිනේට් එක -3,2 A වල ඛණ්ඩාංක ඍණ 3 2 B වල ඛණ්ඩාංකය 1,3. හරි. right. C හරහා AB ට ලම්බ වූ රේඛාවේ සමීකරණය. The perpendicular line through AB perpendicular line through C perpendicular to AB. The line through C perpendicular to AB. ඒ කියන්නේ මේකනේ හොයන්න කියන්නේ. මේකන මුලින්ම C වාගෙන ඉන්න. එතන C වල ඛණ්ඩාංක කියලා යන්න පුළුවන් C සමානයි. දැන් දෙරුම් ගන්න මේ අනුපාතය මෙයාගේ මේක නා මෙයාගේනේ. අනුපාත මාරු කරලා වැඩි කරන රේෂියෝස් මාරු කරලා වැඩි කරන්න ඕනේ. 2 වැඩි කිරීම 1 2 වැඩි කිරීම 1 ඍණ 1 වැඩි කිරීම ඍණ 3 බෙදීම
දෙක ඍණ 1. දෙක වැඩි කිරීම 3 ඍණ 1 වැඩි කිරීම 2 බෙදීම 2 ඍණ 1. එතන මේක ලියන්න පුළුවන් c සමානයි 5. මේක 3 වරක් 2 6යි 6න් 2ක් අඩු කරාම 4ක් එනවා. ඒතර 5,4 ඔක තමයි c වල කණ්ඩායමකේ වෙන්නේ. රයිට් දැන් AB වල අනුක්‍රමණය හොයාගමු. AB රේඛාවේ අනුක්‍රමණය වෙන්නේ. AB රේඛාවේ අනුක්‍රමණය අපිට ලියන්න පුළුවන් 3 ඍණ 2 y වෙනස. difference of y 3 ඍණ 2 බෙදීම 1 ඍණ 3. එතකොට 4න් එකක් එන්නේ. එතකොට මේ කෙනාගේ අනුක්‍රමණය 4න් එකයි නම් මේකේ අනුක්‍රමණය ඍණ 4ක් වෙන්න ඕනේ. එතකොට මට ලියන්න පුළුවන් y ඍණ 4 බෙදීම මේ කණ්ඩායමකනේ x ඍණ 5 ඍණ 4යි. y ඍණ 4 සමානයි ඍණ 4ix ධන 20 y ධන 4ix ඍණ 24 සමානයි බිඳුවයි. right. ඕක තමයි ඔය කියන සූත්‍රය වෙන්නේ. හරි. D is the point on the line x 4x plus y minus 24. මෙන්න මේ රේඛාව මත ලක්ෂයක් තමයි D. Find the coordinate of the point D such that the line BD is parallel to so and so. BD කියන කෙනා මෙහෙම කෙනෙක්ට සමාන්තරයි කියලා කියනවා. right. මම ආයෙ උපසරණ අඳින්නම්. එතන මෙහෙමයි වෙන්නේ. දැන් මේ දෙන්න මෙහෙම ඉන්නවනේ. මෙන්න B. B කියලා කියන්නේ 1,3. එතකොට C වලට ලම්බක C හරහා යන ලම්බකය තමයි ඔය දීලා තියෙන්නේ. ඔතන තමයි D කියලා කෙනෙක් ඉන්නේ. දැන් මේ BD කියන කෙනා සමාන්තර වෙනවා. BD කියන කෙනා සමාන්තර වෙනවා මෙන්න මෙයාට. y ධන x සමානයි 15ට. මේ දෙන්න සමාන්තර වෙනවා. හරි. එතකොට කරන්න ඕනේ මෙච්චරයි. දැන් මෙයා කණ්ඩායමයක් නොහොයන්න කියන්නේ. දැන් මතක තියාගන්න කෝඩිනේට් එකක් හොයන්න ගියොත් ඔයක unknown terms දෙකකින් ලියන්න එපා. xy කියලා ලියා ගන්න එපා. ඔව පැරාමෙට්‍රික් ෆෝම් එකකින් ලියා ගන්න. ඒ කියන්නේ මම ගන්නම් මෙහෙම. දැන් මේක රේඛා සමීකරණ තියෙන විදිහත් එක්ක මම බැලුවම එහෙම ගත්තා නම් ලේසි. y ධන 4ix ඍණ 24 සමානයි බිඳුවයිනේ. අපි ගමු මෙහෙම. මෙතන x කණ්ඩායමකය a කියලා ගන්නකො. මම x a ගත්තු y කෝඩිනේට් එක වෙන්න ඕනේ 24 - 4a. 24 වෙන 4i කෙනෙක් එන්න ඕනේ. හරි. දැන් වට පුළුවන් මේ අනුක්‍රමණය හා මේ අනුක්‍රමණය සමාන කරන්න. ඒතර මෙයා ග්‍රේඩියන්ට් එක වෙන්නේ. මෙයාගේ අනුක්‍රමණය ඍණ එකක් වෙන්නේ. මේ දෙන සමාන කරා නම් හරි. එතකොට BD වල අනුක්‍රමණය. BD වල අනුක්‍රමණය සමාන ඍණ එකයි. මේක ලියන්න පුළුවන් 24 ඍණ 4. 24 ඍණ 4i ඍණ 3. 24 ඍණ 4i ඍණ 3 බෙදීම a ඍණ 1. a ඍණ 1 සමානයි ඍණ 1ක් එන්නේ. 21 ඍණ 4i a සමානයි 1 ඍණ a. එවනම් 20 සමානයි 3i a මං හිතන්නේ. ඒ වලගේ 20 බෙදීම 3ක් එන්න ඕනේ. right. වගේ සුළු කිරීම හරි නම් කොහොම වගේක් තමයි එන්නේ බලන්න වැඩේ හරිද කියලා. දැන් අපෙන් අහන්න d වල කණ්ඩායමකය. ඔය d වලගේ මේකේ ආදේශයකට පස්සේ උතනින් වාට a වලගේ හොයාගන්න පුළුවන්. හරි. right. සමහර විට a වලගේ වරදින්න පුළුවන් ඕක. මාගේ ස්කීම් එක දැන් රස එකනොත් බලන්න. නමුත් සුළු කිරීමේ පැත්තෙන් මේ වැඩේ හරි. right. 8 වෙනි ගානට ගියාම 8 වෙනි ගාන කරා 8 නේ කරේ වේ. 9. බාණ්ඩ ඔය වැඩේ හරිද කියලා එක හදා ගන්නට කරන ප්‍රශ්න තියෙන අය. Right, 9. Find the equation of the circle whose center is located on y equals 9 that touches the circle so and so externally at the point so and so. Right, ඒගොල්ලෝ කියනවා මෙහෙම y සමානයි 9 රේඛාව මත නැත්නම් මේ වෘත්තය මේ ලක්ෂයේදී ස්පර්ශ කරන y සමානයි 9 දී රේඛාව මත කේන්ද්‍රය පිහිටන වෘත්තයේ සමීකරණය සොයන්න කියලා කියනවා. right, මේ බලන්න 9 වෘත්තයක් තියෙනවා මෙයාව තමයි හොයන්න ඕනේ. මේක නම් විස්තර ගත්තොත් මෙයාගේ කේන්ද්‍රය පිහිටන්නේ y සමාන 9 ලු. ඒතර කේන්ද්‍රය කණ්ඩායමකේ 9යි x කණ්ඩායමකේ අපි x කියලාම ගමු. හරි. දැන් ඒගොල්ලෝ කියනවා මේ වෘත්තය ස්පර්ශ කරනවලු මේ කෙනාව. රයිට් මේ තව වෘත්තයක් ස්පර්ශ කරනවලු ස්පර්ශ ලක්ෂ්‍ය කණ්ඩායමකේ දීලා තියෙනවා. ස්පර්ශ ලක්ෂ්‍ය කණ්ඩායමකේ 5,7. ඒතර මේ සමීකරණය ලියන්න පුළුවන් x වර්ගය ධන y වල වර්ගය ඍණ 4x ඍණ 6y ඍණ 12 සමාන බිඳුව. ඔන්න ඔකයි තියෙන්නේ. හරි. ඒතර මම හැම වෙලේම කියනවා යම් රේඛාවක් හෝ වක්‍රයක් හෝ වෘත්තයක් ඕනම කෙනෙක් ස්පර්ශ වෙන ලක්ෂ්‍යයේ ඛණ්ඩාංකය දීලා තිබ්බොත් අපිට ඒක ඉච්චර වැදගත් වෙන්නේ නැහැ.
මෙතන අර වෘතයන් දෙකක් ස්පර්ශ වෙනවා කියලා කියද්දී ඒකට පොඩි concept එකක් තියෙනවනේ. ඒක ලියුවනම් හරි. දැන් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ අබාහිරව කියලා කියන ද අවුලක් නැහැ. හරි. right. එතන මෙන්න මේකේ එච්චර අදාළ වෙන්නේ නැහැ. නමුත් අපිට මෙහෙම පොඩි shape එකක් දාන්න පුළුවන්. මෙතනවා x කණ්ඩාංකය දන්න හින්දා මම මෙහෙම එකක් කරනවා. මෙයා කණ්ඩාංකයක් හොයාගෙන දැන් මේකක් දන්නවනේ. මේකක් දන්නවා 5,7. මෙයාගේ දැන් x හොයාගත්තා නම් වැඩේ හරිනේ. අනුප්‍රේක් මේ වර්ග මොකක්ද කියන්නේ? අරය හොයාගන්නයි මේ x හොයාගන්නයි තියෙනවා. මම මෙහෙම සිද්ධියක් ලියනවා. මෙයාගේ අරය r කියලා අරන් මේක r එකයි කියලා ගන්න මෙයා කේන්ද්‍ර කණ්ඩාංකය හොයාගන්න පුළුවන්. කේන්ද්‍ර කණ්ඩාංකය කියන්නේ O1 කියලා ගත්තොත් O1 ගන්න පුළුවන් මෙයා x වල සංගුණක ඍණ දෙකෙන් බෙදන්න. ඍණ 4 ඍණ දෙකෙන් බෙදන්න. ඍණ 6 ඍණ දෙකෙන් බෙදන්න තියෙනවා. O වල කණ්ඩාංකය වෙන්නේ 2,3. එතන මෙතන 2,3. මේකේ අරය ලියන්න පුළුවන් r සමානයි වර්ගමූල 2 වර්ගය ධන 3 වර්ගය ඍණ 12ක් එන්නේ. එතකොට වර්ගමූල 4 ධන 9 ධන 12 13යි 12 කියන්නේ 25ක් එන්නේ. right. එහෙනම් මෙතන මට ලියන්න පුළුවන් මේකේ නම් 5යි. හරි. දැන් ඔයා මේක සාමාන්‍ය අභ්‍යන්තර විධිමත් කියලා ගන්නකො. මම ආරූපයක් අඳින්නම්. මෙයා කණ්ඩාංකය 2,3. මේකේ නෑ කණ්ඩාංකය 5,7. මේකේ නෑ x,9. මේකේ නෑ 5යි මේක r කියලා ගමු. මුලින්ම අපි y කණ්ඩාංක වලට ප්‍රකාශනයක් ලියමුකෝ. r හොයාගන්න ඕන හින්දා මම මේක ලියනවා. මේ දෙන්නට අභ්‍යන්තර බෙදීමක් ලිව්වොත් මම මේ කණ්ඩාංකය කැපිටල් M කියලා ගත්තොත් මට ලියන්න පුළුවන් m සමානයි x වැඩි කිරීම r. නැත්නම් දැන් මේ අනුපාතය මෙයාගේ මාරු කරලා වැඩි කරන්න ඕනේ. 5x ධන 2යි r බෙදීම 5 ධන r. කමා 9 වරක් 45යි. 45 ධන 3යි r බෙදීම 5 ධන r. මේක සමාන කරන්න ඕනේ 5,7ට. බාණ්ඩ වැඩි තේරුණාද කියන්නේ? අතර මේ කණ්ඩාංකය හා මේ කණ්ඩාංකය භාවිතා කරලා අභ්‍යන්තර බෙදීමකින් මම මේ m වලට කණ්ඩාංකයක් ලියලා තියෙනවා. හරි. right. දැන් මේක සමාන කරන්න. මුලින්ම මේ දෙන්නව සමාන කරමු. මෙයාව 7ට සමාන කරාම මට ලියන්න පුළුවන් 45 ධන 3යි r බෙදීම 5 ධන r සමානයි 7යි. එතකොට 45 ධන 3යි r බෙදීම 5 ධන r සමානයි 7 හරස් ගුණ කරාම 45 ධන 3යි r සමානයි 35 ධන 7යි r කෙනෙක් එන්නේ. එතන මේක 10 සමානයි 4යි r. 10 සමානයි 4යි r. r සමානයි 5 බෙදීම 2ක් එන්නේ. අරය 5 බෙදීම 2යි. දැන් මේ දෙන්නව සමාන කරාම 5x ධන 2යි r බෙදීම 5 ධන r සමානයි මෙතන 5ක් එන්නේ. හරි. හරස් ගුණ කරාම 5x ධන දෙවාරයක් r කියන්නේ 5 බෙදීම 2 සමානයි 5 වතාවක් 5 ධන 5 බෙදීම r. මෙතන 5න් බෙදනවනේ. එතකොට x ධන 1 සමානයි 5 ධන 5 බෙදීම 2. x සමානයි 5 2 10 15. 15 බෙදීම 2 ඍණ 1 x වලගේ 13 බෙදීම 2ක් එන්නේ. හරි. right. එනම් මෙතන සරලව ලියන්න පුළුවන් කේන්ද්‍රයේ කණ්ඩාංකය වෙන්න ඕනේ. වෘත්තයේ කේන්ද්‍රයේ කණ්ඩාංකය වෙන්නේ වෘත්තයේ කේන්ද්‍රයේ කණ්ඩාංකය 13 බෙදීම 2 කමා 9 අරය වෙන්නේ 5 බෙදීම 2. එහෙනම් මෙතන මට ලියන්න පුළුවන් වෘත්තයේ සමීකරණය වෙන්නේ x ඍණ x කණ්ඩාංකයේ වර්ගය ධන y ඍණ 9 වර්ගය සමානයි 5 බෙදීම 2 වර්ගය. ඔක සුළු කරලා වඩ පුළුවන් වෘත්තයේ සමීකරණ එක. බලන්න සිද්ධිය හරියද කියලා. ඒතර අපි එතන සම්පූර්ණ ගාන බැලුවොත් අර වෘත්තයන් දෙකක් ස්පර්ශ වෙනවා කියද්දී අපි ලියන්නේ කේන්ද්‍රාකරණ රේඛාව එකතු අරන් වල එකතු කේන්ද්‍රාකරණ රේඛාවේ දිග අරන් වල එකතුට සමානයි කියලානේ. එනේ මේ ඩිස්ටන්ස් එක මේ රේඩියස් එක සම්මගට ඉක්වල් කරන එකක් කරන්න. නමුත් මේකේ අපි එහෙම එකක් කරේ නැහැ. මෙන්න මේ අභ්‍යන්තර බෙදීම නැත්තම් කණ්ඩාංග ජාමිති භාවිතා කරලා ගාන අතර තියෙනවා. හරි. right. tan inverse ln x. tan inverse ln x ධන tan inverse 2 ඍණ ln x සමානයි 5 බෙදීම 2. මේ සමීකරණය විසඳන්න කියලා කියන්නේ. හරි. එතකොට මේක අපිට
විශේෂිත ක්‍රමයක් මොකුත් පේන්නේ නැහැ. මේ ඉක්වේෂන් එක සෝල්ව් කරන්න කියලා නේ කියන්නේ. අපි සාමාන්‍යයෙන් වැඩේ කරගෙන යමු. එතකොට අපි සාමාන්‍යයෙන් මේ වගේ ඉන්වර්ස් එකදී කරන්නේ මෙයා කැපිටල් A මෙයා කැපිටල් B කියලා ගන්නවා. ඒතර A සමානයි tan ඉන්වර්ස් නම් මට ලියන්න පුළුවන් tan A සමානයි lnx. මෙතන tan B සමානයි 2 ඍණ lnx. ඔන්නෝමයි තියෙන්නේ. දැන් මට ලියන්න පුළුවන් A ධන B සමානයි 5 බෙදීම 2යි. සාමාන්‍යයෙන් අපි කියන මේ 5 බෙදීම 2ක් තියෙද්දි නිකම්ම tan ලියන්න එපා. එක්කෙනෙක් පැත්තට දාන්න. එතකොට B සමානයි 5 බෙදීම 2 ඍණ A. එතකොට tan B සමානයි tan 5 බෙදීම 2 ඍණ A. එතකොට tan B සමානයි මෙතන cot A කෙනෙක් එන්නේ. right tan B වල ගියුනේ 2 ඍණ lnx 2 ඍණ lnx cot A කියන්නේ 1 බෙදීම tan නේ 1 බෙදීම lnx කෙනෙක් එන්නේ. right මම මෙහෙම කරනවා lnx කෙනෙක් දාන ගාන හදන්න බැරි හින්දා අපි lnx සමානයි t කියලා ගමු. lnx සමානයි t කියලා ගත්තොත් මේක වෙන්නේ 2 ඍණ t සමානයි 1 බෙදීම t හරස් ගුණ කරාම 2t ඍණ t වර්ගය සමාන 1යි t වර්ගය ඍණ 2t ධන 1 සමානයි බිඳුව. ඒතර t ඍණ 1 වර්ගය සමානයි බිඳුවයි t සමාන 1යි. ඕක මෙතන ආදේශ කරාම lnx සමානයි 1යි එහෙනම් x වලගේ e වෙන්න ඕනේ. x සමානයි e. right බාණ්ඩේ වැඩේ හරිද කියලා.